සුබ දවසක්. ගොඩාක් අය හිතන් ඉන්නවා මේ ක්ලෝතින් බිස්නස් එකක් කරන්න ලක්ෂ ගණන් කෝටි ගණන් සල්ලි ඕනේ කියලා. නෑ, ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඔයාලගේ අතේ රුපියල් 10000ක් තියෙනවා. ඒ 10000ක් තියෙනවා නම් ඔයාලට සාර්ථක ක්ලෝතින් බිස්නස් එකක් කරන් යන්න මම කියලා දෙන්නම් අද. මේ වීඩියෝ එක වෙන වීඩියෝ එකක් වගේ නෙමෙයි, වෙනස්ම වීඩියෝ එකක් වෙයි. අපි කෙලිම මාතෘකාවට යමු. මෙන්න මෙච්චරයි ඔයාලා කරන්න ඕනේ. පුංචි රුපියල් 10000කින් ක්ලෝතින් බිස්නස් එකක් පටන් ගන්න කොහොමද කියලා මම කියලා දෙන්නම් අද. පළවෙනියෙන්ම කරන්න ඕනේ මෙන්න මෙච්චරයි. ඔයාලා කරන්න ඕනේ හරියට නිපැවුමක් තෝරගන්න ඕනේ. ඔයාලට කරන්න පුළුවන් දෙයක්. ඔයාලට ටී-ෂර්ට් බිස්නස් එකක්ද ඒවා ඔයාලා තෝරා ගන්න ඕන හරියට කරන්න පුළුවන් නිපැවුමක්. ඔයාලා කරන්න ඕනේ ඊළඟට හරියට අමුද්‍රව්‍ය ගන්න තැනක් හොයාගන්න ඕනේ. අපිට නැත්තම් මේ දේ කරගෙන යන්න අමාරුයි. අපි ඒ හින්දා අමුද්‍රව්‍ය ගන්න හොඳම තැන තමයි යනවා නම් මහරගම පමුණුවට. පමුණුවේ තියෙනවා අපිට ඕන තරම් බලලා ගන්න පුළුවන් ෆැබ්‍රික් වර්ග තියෙනවා. මහරගම පමුණුවේ තියෙනවා අඩු මිලට ක්වොලිටිම ෆැබ්‍රික් වර්ග ගන්න පුළුවන්. අපි එතෙන්ට ගියා නම් අපිට ඕන විදිහට ඒ අමුද්‍රව්‍ය වර්ග, නූල් වර්ග හැමදේම තෝරලා ගන්න පුළුවන්. රිප් පටි වර්ග ඕන දෙයක් හැමදේම තියෙනවා. හරිම ලේසි ගිහිල්ලා කතා කරලා හරිම සුවදශීලීව ගන්න පුළුවන් ඔයාලට. දැන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ මොකද දන්නවද? හොඳට හිතලා බලන්න. දැන් මැෂින් වර්ග ඕනේ ඔයාලට. මැෂින් නැතුව මහන්න බෑනේ. ඕලොක් මැෂින්, ජුකි මැෂින් ඕනේ දැන්. මහන්න බෑ නැත්තම්. ඒකට තමයි අපි කරන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක් අපි කරන්න ඕනේ. පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මෙහෙම කරන්න. ඔයාලා ගේනවා ෆැබ්‍රික් නැත්තම් රෙදි ගේනවා. ගෙනල්ලා අපි පළු කපලා ටී-ෂර්ට් එකේ පළු කපලා ටී-ෂර්ට් නම් ටී-ෂර්ට්, ගවුම් නම් ගවුම් පළු කපනවා අපි. පළු කපලා ඉවරලා අපි ජුකි මැෂින් තියෙන කෙනෙකුට නැත්තම් ඕලොක් මැෂින් තියෙන කෙනෙකුට අපි දෙනවා එයාට පළු. මහලා දෙන්න මට. ඔයාලට මම මෙච්චරක් දෙන්නම්. මේ කෑල්ලකට මම මෙච්චරක් දෙන්නම් කියලා ගන්න. ටික දවසක් අපි කරා යන්න ඕනේ. අපි මේ ආයතනයේ දියුණු කරගන්න අපි එහෙම තමයි කරන්න ඕනේ. පොඩ නැගිටින්න ඕනේ අපි. ඔයාලා දැන් එහෙම දුන්නා කියන්නකෝ දීලා වෙලා රෙදි ටික මහ ගන්නවා. දැන් ඒවා මහ ගත්තා. මහගත්ත ඔයාලා රෙදි ටික ඔයාලා අතට එනවා. ආවන් පස්සේ ඔයාලා බලනවා මේක බිස්නස් එක කොහොමද කරගන්නේ? මේක සල්ලි කරගන්න ඕන අපි. ඔයාලා බලනවා ඒක සල්ලි කරගන්න කොහොමද කියලා. ඒක මම කියලා දෙන්නම්. ඔයාලා ඊට පස්සේ කරන්න ඕන මෙහෙම. ඔයාලා ලස්සන තැනක ටී-ෂර්ට් නම් ටී-ෂර්ට්, ගවුම් නම් ගවුම් ලස්සන තැනක එල්ල ගන්න. එල්ලගෙන ලස්සන ෆොටෝස් ටිකක් ගන්නවා. අරගෙන අපි කරන්න ඕනේ ඒවා දානවා YouTube එකට, Facebook එකට, නැත්නම් දානවා TikTok එකට. දාලා පොඩ්ඩක් තමන්ගේ ඒවා පෙන්නනවා. අපි රටටම පෙන්නන්න ඕනේ. ඔයාලගේ පාරිභෝගික විදියට ඉස්සල්ලාම ඔයාලා හදා ගන්න ඕනේ ඔයාලගේ ඥාති. ඔයාලගේ යාළුවෝ ඉන්නවා. පෙන්නලා පොඩ්ඩක් හදා ගන්නවා අපි මෙන්න මෙහෙම දෙයක් කරනවා පොඩ්ඩක් බලන්න. මට උදව්වක් පුළුවන් නම් දෙන්න. කියලා පොඩ්ඩක් කතා කරලා අපිට කරගන්න පුළුවන්. ඒ වගේ දෙයක් අපි කරගන්න. දැන් ඔයාගේ ඒ අතේ තියෙන රුපියල් 10000 ඉවර ඇති. ෆැබ්‍රික් ගෙනාවා. ගෙනල්ලා මහ ගත්තා. ඒවට සල්ලි දුන්නා. ඒ වුණාට අපි දැන් ඒවා අතට අරගෙන අපි මේ රෙදි ටික අරගෙන අපි කරන්න ඕනේ දැන් මේක අලෙවි කරගන්න ඕනේ. දැන් අපි ඊට පස්සේ පොඩ්ඩක් එහෙට මෙහෙට අපි ඕක YouTube එක හරහා හරි Facebook එක හරහා හරි දෙන්න ඕනේ. මීඩියා වලට දීලා පොඩ්ඩක් අපි හදා ගන්න ඕනේ මේ බිස්නස් එක. ඔයාගේ දැන් මේ YouTube එකට දැම්ම කියලා ඔයාගෙන් ඇත්තටම සල්ලි ගියේ නෑනේ. සල්ලි ගියේ නෑ. ඔයාට අර 10000 වියදම් උනේ ඒ රෙදි වලට නැත්තම් ෆැබ්‍රික් වලට ඒ නූල් ටිකට ඒ මහ ගන්න විතරයි. දැන් අපි බලමු උදාහරණයක් විදිහට ඔයා ටී-ෂර්ට් 10ක් මහ ගත්තා. ටී-ෂර්ට් 10ට රුපියල් 10000ක් වියදම් වුණා. ඊට පස්සේ අපි සාමාන්‍ය දැන් මේ දවස්වල වෙළඳ පොලේ මිල යනවා රුපියල් 2000ක්.
2000කටත් නෙමෙයි මං හිතන්නේ 2000 3000ට විතර යනවා හොඳ පබ්ලික් එකකින් ටී-ෂර්ට් එකක් ගැහුවාම. ඉතින් අපි එහෙම ඕනේ අපි අපේ දියුණුව තකා අපි කරන්න ඕනේ පොඩි මුදලකට අපි පොඩි ලාභයක් තියාගෙන අපි බිස්නස් එක කරගන්න. ඒ බිස්නස් එක කරගෙන ඊට පස්සේ හිතන්නකෝ වෙළඳ පොලේ 3000ට යනවා කියලා. ඔයා දානවා මේ පබ්ලික් එකේ තියෙන 2000ට මයි ගාව ටී-ෂර්ට්. එතකොට ඉබේම අපිට පාරිභෝගිකයෝ හැදෙනවා. අපිට කතා කරනවා. WhatsApp එකට මැසේජ් දානවා. ඒක තමයි අපි කරගන්න ඕනේ. අපි පැලයක් හිටෙව්වත් ඒ පැලේ පුංචි කාලේ හිටවුවාම අපි වතුර දාන්න ඕනේ, පොහොර දාන්න ඕනේ. ඒක ක්‍රමක්‍රමයෙන් තමයි පැලේ ලොකු වෙන්නේ. ඒ වගේ තමයි අපිත් මේ දේ කරගන්න ඕනේ. ඔයාලට එහෙම දැන් බිස්නස් එක කරන් යන ගමන් ඔයාලගේ බිස්නස් එක දියුණු වෙනවා. දියුණු වෙනකොට ඔයාලට ඉල්ලුම අනුව සැපෙවුම දෙන්න අමාරුයි. ඔයා කරගෙන යන්නේ අපි හිතමුකෝ ටී-ෂර්ට් බිස්නස් එකක් කියලා. එතකොට මේ අපිට කතා කරන්න පුළුවන්. අපිට එතකොට ඔයාලට දෙන්න පුළුවන් අපිට ප්ලේන් ටී-ෂර්ට් ඕනනම් ප්ලේන් ටී-ෂර්ට් රාජ්‍ය ආයතන වලට වාගේ අපි ගන්නවා ඕන ඒ වගේ හැම දෙයකටම අපි කරනවා. ඔයාලට කතා කරන්න පුළුවන්. එතකොට අපි ඔයාලට සහන මිලකට ඔයාලට දෙනවා බිස්නස් එකක් කරන්නේ. ඔයාලට දෙන්න පුළුවන් එතකොට මට. දැන් හිතන්නකෝ ඔයාලා ගාව රුපියල් 10000 තියෙනවා කියලා. 10000 අරන් එන්න අපි ගාවට. අපි ඔයාලට බිස්නස් එක හදන්න. බිස්නස් එක කරන්න ඕන විදිය කියලා දෙන්න. ඒකට ඔයාලට අපි උපරිම උදව් කරනවා. අපි ඉන්නේ ඒකට. ඔයාලට එහෙම උදව්වක් ඕනේ නම් අපි මේකේ නම්බර් එක දාලා තියන්නම්. මගේ WhatsApp නම්බර් එකක් තියෙනවා. ඔයාලා එහෙම මැසේජ් එකක් දාන්න. නැත්නම් අපිට කතා කරන්න ඕන වෙලාවක කතා කරන්න. අපි ඔයාලට උදව් කරන්න. ඔයාලට මේ වීඩියෝ එක වෙනස්ම වීඩියෝ එකක් කියලා හිතෙනවා නම් ඔයාලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඕන වෙලාවක උදව් කරන්න ඉන්නවා අපි SK Fashion ලංකා. ඕන වෙලාවක කතා කරන්න. ඕනම වෙලාවක අපි ඔයාලට උදව් කරන්න කැමතියි. එහෙනම් ජය වේවා.